දිනෙන් දින වෙනස් වෙන ලෝකේ ඔබත් මාත් නොදකින දේවල් අප විශ්වාස කරන්නේ සාක්ෂි හා සාධක මත. අද අපි යන්නේ ඔබත් මාත් නොදැක්ක නමුත් හෙලේනා තුමිය පිළිබඳව ජීවමාන ලෙස තමන්ගේ දෑසින් දැක්ක පැට්‍රීෂා රණසිංහ මහත්මියගේ නිවස වෙත. අපි එතුමියගේ නිවසට ගොස් අපි දැනගනිමු සිස්ටර් හෙලේනා තුමිය පිළිබඳව වැදගත් කරුණු රාශියක්. එන්න යන්න මාත් එක්ක. මේ ඉන්නේ පැට්‍රීෂා රණසිංහ මහත්මිය. මෙතුමිය පිළිබඳව විස්තරයක් අපි එතුමියගේ පවුලේ ශමිලා මහත්මියගෙන් අසා දැනගනිමු. ඉන්නේ මගේ ආච්චි අම්මගේ නංගි. ඇයගේ නම පැට්‍රීෂියා රණසිංහ. ඇය දිගටම සිකුරාදා ගෝනවිල ශුද්ධ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති ශ්‍රී මූණ නුවාන සඳහා සහභාගී වුණා. ඒ වගේම හෙලේනා තුමියගේ කෞතුකාගාරයේ සිකුරාදා උදේ සිට සවස් වෙනකම් ලොකු මෙහෙවරක් කරා. එම කෞතුකාගාරයට එන පිරිසට ඒ නරඹන අයට විස්තර කියා දෙමින් ඇය ලොකු සේවයක් සිකුරාදා දිනයන්හි ඇයට පුළුවන් තාක් උපරිම සේවයක් ඇය කළා. එතකොට මේ පැට්‍රීෂා රණසිංහ මහත්මියගේ මේ විට වයස කීයද? ඇයගේ උපන් දිනයක් උපන් අවුරුද්දක් එහෙම අපිට කියන්න පුළුවන්ද? ඇය 1920 මාර්තු මාස 25 වෙනිදා තමයි අපිට කියලා තියෙන මාර්තු 25 වෙනිදා උපත ලැබුවා. මේ වෙන විට ඇය අවුරුදු 99ක වයසක් පසු කරමින් ඉන්නවා. හෙලේනා තුමිය ස්වර්ගස්ථ වෙන්නේ 1931 පෙබරවාරි 8 වෙනි දින. පෙබරවාරි 8 වෙනි දිනට මෙතුමියගේ වයස අවුරුදු 11ක්. ඒ කියන්නේ මෙතුමිය 1920 උපත ලබා තියෙනවා. හෙලේනා තුමිය 1931 පෙබරවාරි 8 වෙනි දින ස්වර්ගස්ථ වෙලා තියෙනවා. ඒ අවුරුදු 11ක කාලය, ඒ අවුරුදු 11ක හෙලේනා තුමිය සමග තිබූ සම්බන්ධකම් ඔබතුමියට කියා තිබෙන්න පුළුවන් පොඩි කාලේදී කොහොමද හෙලේනා තුමියගේ විස්තර කියලා. ඒ ගැන පුංචි හැඳින්වීමක් කරන්න පුළුවන්ද? පුළුවන්. ඇය කියලා කියනවා ඇයගේ අක්කා වන මැග්ඩලීන් මහත්මිය සමග ඇය පුංචි කාලේ හෙලේනා තුමියව බලන්නට යන බව කියලා තියෙනවා. ඒ වගේම හෙලේනා තුමිය උන්ට පුංචි කාලේ අර නාරම්භික සීනිගෝල දෙනවා කියලා ඇය කියලා තියෙනවා. ඒ වගේම හෙලේනා තුමිය අක්කා වෙන මැග්ඩලීන් මහත්මිය විවිධ දේවල් මහුම් ගෙතුම් ඉගෙනගෙන ඒ දේවල් අහගෙන කරගෙන තියනවා කියලා තියෙනවා අපිට. හෙලේනා තුමිය ගැන පොඩි විස්තරයක් කියන්න මතක හැටියට. අපි ඉතින් හැමදාම බලන්න යනකොට ඉතින් ඒකනේ ආඥා කරනවාම තමයි වැඩි. සබ්සාද වැඩිවල තියෙන්නේ පාන්නේ. හරිතාරේ තියෙනවා. සබ්සාද වැඩිවල තියෙන හැමතිස්සෙම ආඥා කරමින් ඉන්නවා. ඉතින් අපි කියනවා දොරටත් කෙරුවොත් දොර හරිනම දෙක නැත්නම් දොර හරින්නේ නැහැ. ඉතින් ඒ ආඥාවේ යෙදෙනවා මිසක ඉතින් දෙයකට යොමු කරන්නේ නැහැ. අපි ඉතින් එක්තන් කියලා කරලා එනවා. ඉස්කෝලේ යරුනහම සේරමල්ල දෝගනේ සිස්සෙල්ලාට අර වන්න පොස්කෝ රාහුලන්ට කියනවා. සේරමල්ල අතෝදගෙන අත ගොකුටු කරන්න කියනවා. ඒ සේටම හැන්ඩෙන් තියෙනවා ලංකාවේ හැමතැනම යම බලන් දෙනවා. එන අය ගේන සීනි බෝලේ රොලින්දර රටේ නැතිව තියෙනවා. ඕවට හැඳි දාගෙන තියෙනවා. ඔය හැන්ඩෙන් එක අත ඔයා කරගත්තාම දෙනවා සේටම. ඒවා දීලා තමයි ලබන්නේ. ඉස්කෝලේ යනවාම ළමයි එන්නේ සිස්සෙල්ලා. අපිට පුංචි කියලා තියෙන විදිහට මට මතකයි ඇය කියලා තියෙනවා මේ මතියස් ඉස්කෝලේ මහත්තයාට දරුවන් හිටියේ නැහැ කියලා. පසුව හෙලේනා තුමියගෙන් යාඥා කරන්නට පිළිත ඉල්ලලා පස්සේ දවස් 3කින් එන්න කියලා ඔවුන්ව නැවත ඇරලක් තියෙනවා. පස්සේ ඇය කිව්වා අපේ ආච්චි අපිට කියලා තියෙනවා පස්සේ විරක් පොඩි පවුලට බොහෝ දරුවන් ලැබිච්ච විදියට. ස්තුතියි චමිලා මහත්මිය. හෙලේනා තුමිය පිළිබඳව මූලික ප්‍රවිෂ්ටයක් මෙතනින් අපිට ලබා දුන්න පිළිබඳව. ඊළඟට අප යොමු වෙනවා ඩොමිනික් පෙරේරා මහත්මයා වෙත. හෙලේනා තුමිය පිළිබඳව එතුමා දන්න කරුණු මෙතුමිය සමග සාකච්ඡා කරලා තවත් අදහස් අපි දැන ගැනීමට.
ජෙස්මිටයි ඉතිරිටයි කොහොමද එලිනාතුමිය පිළිබඳ විස්තර දන්නවද? ඈ එලිනාතුමිය පිළිබඳව වැඩි විස්තරයක් කියන්න දන්නවද? සෙනග ඇවිල්ලා එහෙම අර සෙනග හරියට ආවා ඔව් සෙනග ඇවිල්ලා කොහොම ගන්නවා කොන්ත තියලා ගන්නවා අන්නයි. හරියට ගන්නවා කොන්ත තියලා ගත්තා. කොන්ත තියලා ගන්නවා ඔව් තේරම කරනවා සෙනග ඔව් ඉතින් මම ගිහලා කොන්ත තියලා ටිකක් ගත්තා. ඔව් ඔව් අර වණ කැලේ තිබිච්ච තැන්වල ඒක ලේන්සුකාරී තිබ්බද? පුළුන් කැලිකාරී තියලා එහෙම ගත්තද? ඒවන නානා ප්‍රකාර විදියට පුළුන් තියදී ඒවන කෙරුවා තේරෙමද කිසි දෙනෙක් දෙනෙකට මුළු ගමට දෙනම මිසක ඔව් කවදාවත් කිසි දෙයක් කන්නේ නැහැ. ආහා ඒ තාත්තා වෙල් මාළු මියකට පුරාම ඔව් ඔය වැඩි කරනවා ඒක තාත්තා තුඟක් කරනවායි ඒවා ඒව කරන. ඔය ගිනේ ඔය කියන මුළු ගමට බෙදෙනවා මිසක ඉතිපත් ආයත මේ මාතර ඔව් ඔය බෙන්ට ඔය නෙමෙයි සෙනග එන්නේ. එන්නේ ඔව් ඇතින් ඈතින් කියන්නේ මන් දන්නේ පුදුම සෙනගක් නෙමෙයි එන්නේ. ආහා කියනවා බෝතල් පුරවලා ඉස්කෝලේ යම ළමයි තේරම දුවගෙන ඉන්න සිස්ටම් දෙන්න ළඟට. ආහා දුවගෙන ආවම බාලා අවුලන්ට පොස්කොල ටික පොස්කොල අවුලන්ට කියනවා. ඔව් තේරම අවුලන්. අතෝදාගෙන ඉන්න. ඉතින් අතෝදාගෙන ඉන්නවා. ඔව් අතෝදාගෙන ඉන්න කියනවා. අතකොටු වහගන්න. ඔව් අතකොටු වහගන්න කියන්නේ මෙහිම. ඔව් ඉතින් හැන්ද අරගෙන ඔව් සේටම හැන්දෙන් බෙදනවා. බෙදෙනවා. සේටම බෙදෙනවා. ඔව් ඒ බෙදලත් ඉතුරුත් වෙනවා. ඔව්. ඉතුරුත් වෙන ඒවා එක එකාට දෙනවා මතක. ඔව් ඉතින් අකට තියන්නේ නෑ. ඉතින් ඔක්කොම බෙදලා දෙනවා ඉස්කෝල ළමයින්ටයි. මොනවද කියන්නේ එතකොට බෙදලා දීලා? බෙදලා දීලා ළමයින්ට කියන්නේ යාඥා කරන්න කියලා. යාඥා කරන්න. කොස්කෝල අවුලලා තීරම කරන. පිරිසුදු කරන්න කියලා වටි. ඔව්. වෙනත් මොනවද එතකොට මතක? ඒ මාතරින් ඉඳන් සෙනග ආවේ ඈ පිටින් ආවනේ මේ පාන දොරේ කන්දර මාතර මාතහල තියෙනවා. කුරුණෑගල ඒ සෙනග ආවනේ. නෑගනේ අර පැත්ත මොකක්ද පානදුනේ. දකුණේ. ඔව් දකුණේ. දකුණු පළාතේ. තියුණා මේ ඔව්. වාට නිකින ඒ පැත්තේ විශේෂයෙන් එනවා. කොහෙද? තේරමල්ලව. කොහෙන්ද? ඒ මේ පානදුරේටත් එහා කොහෙද වෙන්ද ඒ පැත්තේ කොහෙන්ද මන් දන්නේ මට මතක නෑ වෙන්තර කොහෙද. ආ. වලින් එනවා සෙනග. දැන් සෙනග ආවතිලා කිව්වනේ පල්ලියට සිස්ටර් එනවා බලන්න. ඔව්. ඇයි එච්චර සෙනගක් ආවේ? එන්නේ යාගේ ඒව බලනවනේ මේ වනකලන් ඒවත් බලනවා යකින් උපදේශ ගන්නවා ඒ වනකලන් තියෙනවනේ අතවා ඒවා කරගෙන නේ ඉන්නේ හැමතිස්සෙම යාඥා කළාද යා? ඔව්. මොනවා වෙනුවෙන්ද විශේෂී යාඥා කළේ? කිව්වම ඉතින් යාගේ දිදාලේ ඔව්. අර ඇඟිල්ලට දාන දිදාලේ. ඔව් අනේ දිදාලේ තියෙනව නේද ඔව්. තියෙනවා. අපේ අම්මට තමයි දීලා තිබුණේ ඔව්. දීලා තිබුණා දිදාලේ මම ඒක තැම්පත් කරුවා ඔව්. එලිනතුමියගේ වණ කැලල් දැන් වණ කැලල් අත්වල ආවනේ. ඔව් ඒ වණ කැලල් ආවේ කොහොමද කියලා කියන්න පුළුවන්ද? ඒ කියන්නේ ඇහැට දැකලා තියෙනවාද මේ වණ කැලල් කොහොමද තිබ්බේ කියලා? ඒ කියන්නේ දැන් අර තුවාල වගේ දැන් වණ කැලල් ආව කියනවනේ. අතේ, අත්වල, කකුල් වල. පාද නමස්කාරය යනකොට වලවත්තේ පාද නමස්කාරය යනවා ඔව් ඔව්. පාද නමස්කාරය යනකොට සිතෙල්ලන කුරුසයන් ගැහුණා කොහෙන්ද ගුණා? ඔව් ඒක දන්නවද මම දන්නේ කුරුසයන් ගැහුණා එතන ඔව්. කොතනද? කීවෙනි ස්ථානයේද මම දන්නේ එහා පැත්තේ කීවෙනි ස්ථානයේද දන්නේ නැහැ මට මතක නැහැ බෝලවත්තේ. බෝලවත්තේ පාද නමස්කාරය යද්දි. ඕ කුරුසයන් ගැහුණා ඔව්. ඊට පස්සේ මොකද කළේ? නිකි මදේනේ කියන්නේ තේරෙන්නේ ඔව් සෙනග. එතකොට කොහොමද හිටියේ අර මේ දැන් ඇන ගැහුණා කියලා කිව්වනේ. කොහොමද හිටියේ? එලිනතුමිය ඒ ඇන ගැහුණු අවස්ථාවේදී හිටියේ කොහොමද? ඒ කියන්නේ හිටපු විදිහ. දෙනකනේ කොහොමද කියලා ඔව් නෑ ඒ කියන්නේ මේ කොහොමද එතන හිටියේ? ඔව් එහා පැත්තේ ඒ ස්ථානේ කවුරුහරි කුරුසයන් ගැහුණා වැටුණාද බිමට වැටුණාද? බීම තමයි බිම. ඔව් ඉතින් ඒගොල්ලෝ දාන්සු වමන දාන්නේ ආදින වෙන්නේ තුමියව උස්සන්න හැදුවද? ඒක දෙනකනේ නිකිනේ විශේෂයෙන් අර නියගිය අවස්ථාවේදී තමයි විස්තර දැනගන්න ඕනේ. පල්ලියට ගෙනාවනේ මිනිහ. ඔව් ඒ අවස්ථාවේදී වෙච්ච දේවල් මතකද? මේ අවස්ථාවේදී ඉතිරිමත් මතකනේ කියන්නේ දෙනකනේ ඔව්. මතකමදි ඔව්. එළියනම් තුමිය කිව්ව දෙයක් මතකද? තුමිය කියපු දේ වචන මොනවාද? එක එක අවස්ථාවලදී ඔව් කිසි කෙනෙකුගේ නමුවටම අත තියන්න එපා කියලා කියන්නේ කිසි කෙනෙකුගේ උඹලා කුකුලෙක් අරගෙන මයිල් ගලව බලයන් කිව්වා. ඊළ ඉවර වෙලා නැවතේ මයිල් එකතු කරන් වරින්
පුළුවන් දෙයක්ද? ඔව්. නම්බුව නැති කරන්න එපා. හොඳට මතක තියාගන්න නම්බුව නැති කරන්න එපා කෙනෙකුගේ. ඒ කාටද කියන්නේ? සෙනග ඉන්න සෙනග. ඒව නැති කරන්න එපා කියලා ඉතිනේ ප්‍රතිජීවිතක කිව්වේ කොහොමද කියලා මට නිච්ච නෑ දැන්. ඒවා. අර බෝතලයක් තියලා වතුර පුරවලා ඔව් ඔව්. මැටි ගහපු බිත්තියේ තිබ්බයි කිව්වේ. ඔව් ඒ මොකද උනේ? ඒක මේ අරගෙන මේ ඒකේ මේ අව සෝදන්න කියලා කිව්වා එන්නදී. වතුරින්. ඔව්. ඉතින් එයාට කැත හිටිලා ඔව්. එයා බෝතලේ බිත්තියට දීලා මැටි ගහුවා. මැටි ගහපු ඒ කාලේ මැටි බිත්තිනේ තියෙන්නේ. කලවැටි බිත්තියට දීලා මැටි ගහුවා. ඔව්. ඊට පස්සේ එයා මම කිව්වේ දෙයක් කිව්වේ නෑ නේද කියලා අහපුවම ඔව්. මේ කියන්නේ කලබල වුණා. කලබල වෙලා ගිහලා පිටිය ගැඩුවා. ඔව්. කරලා බැලුවා අයියෝ ඕතලේ වතුර පොඩක්වත් නැහැ. එතකොට අර මේ එලේනතුමියගේ අර අන්තිම කියන්නේ අවසන් කටයුතු සිදු වෙනකොට අර කියනවා නේද මේ අමුතු මල් සුවඳකින් ඒ පැත්තම අමුතු සුවඳක් ආවා කියලා. ඒ කියන්නේ කවදාවත් හැමතිස්සෙම තිබුණා. පිටිමල් සුවඳ. ඔව්. කොහෙන්ද කියලා දන්නේ තේරුම කාටවත්. ඔව්. සුවඳයි හරියට. ඔව්. විශේෂයෙන් අර පල්ලියේදී මේ අනිය කියලා තියෙදි තමයි. අන්න හරියෝ ඒ වෙලාවේ තමයි සුවඳ ඒවා. සුවඳාරු. ඔව්. පල්ලියේ තමයි තියෙන තුනේ ගෙදර තිබුණේ නෑ කියලා. ඔව්. නේද ගෙදර තිබුණේ නෑ. පල්ලියට ගියත් තිබුණා. පල්ලියේ තමයි තිබෙන දවසක් රෑ කෙල් වෙනකන් තිබුණා නේ රෑ. ඔව්. මේක මේ යාඥා කරන්න නීව කරලා තිබුණා නේ. ඔව්. සාමාන්‍යයෙන් මේ එලේනතුමිය ඒ කියන්නේ මේ මොකද්ද මේ ඇඳගෙන හිටියේ? කොයි වගේ දෙයක් ස්වරූපේ කිව්වොත් ආය ලෝකෝ තමයි ඉඳගෙන ඉන්නේ. මොන පාට ලෝකුවක්ද? කාටක් නෑ යාගේ සුදු වෙන්නේ නැති සුදු දුරු එහෙම. එතකොට කොහොමද ඒ කියන්නේ එලේනතුමිය කියන්නේ තව කොහෙද මේ ගියේ කියන්නේ එයා පල්ලියේ ආඥා කර හිටියද නැත්නම් තව එළියට ගිහිල්ලා සමාජ සත්කාර වලට සේවා වලට ගියාද මොන වගේ විදිහට එයාගේ දවස ගත කරේ යා? ඒක නම් කියන්න දන්නේ නැහැ. යාඥාවෙම තමයි ඔය මේ කාමරේ ඉන්නේ තිබුණ ඒ කාමරේ. අර පල්ලියේ ශ්‍රී මුණ භක්තිය ආරම්භ කරපු කාලේ මොනවාද මතකද? එතුමිය ගොඩක් උනන්දුනාද ඒ ආරම්භ කරන්න? ඒ කාලේ සංඛ්‍යාන්ට ගියාද ඔයාලා? අපෝ යනවා. යාඥා කිරීමෙන් අමතක කරලා නැහැ කවදාවත්. ඔව්. එතුමිය ඒ පිළිබඳ උනන්දු කළාද? ශ්‍රී මුණ භක්තිය ආරම්භ කරලා ඊට පස්සේ මේ සෙනගට කිව්වද යාත්‍රා කරන්න එන්න කියලා පල්ලියට? මොන වෙන පල්ලියට? ඒක හැමදාම තිකුරාදා ඒ වෙනුවෙම බෙන් කෙරෙව්වා. අන්න තිකුරාදා යා වෙනුවෙන් බෙන් කෙරෙව්වා. කළා. ඔව්. හැමදාම තිකුරාදාට යන්න ඕන සංඛ්‍යාන ඕනේ. ඔව්. එතකොට මේ එලේනතුමියගේ හැඩරුව කියන්න පුළුවන්. ඒ කියන්නේ හැඩරුව කියන්නේ කොහොමද උස ප්‍රමාණය නිකන් අපි කිව්වොත් කොහොමද යාගේ කියන්නේ හැඩරුව කිව්වොත් කොහොමද කියන්න පුළුවන් හැඩරුව කොයි වගේද කියලා එලේනතුමියගේ? මොකද ජීවත්ව සිටින කාලේදී උඩක ඉඳගන්නේ නෑ කවදාවත්. නිදාගන්නේ නෑ. ඔය බිමම තමයි ඉන්නේ. හරිතාලේ තියෙනවා යාඥා කරනවා කොහොම කරනවා. ඊට ස්වාමී මන්දිරේ ස්වාමී තමයි විශේෂයි හරියට. තේරුම කරනවා. යාඥා කරනවා ඒතර ඔට්ටන් කියනවා හැමදාම ඔට්ටන් කියන්න ඕනේ තිකුරාදා. ඔව්. ඒකලා ඉතින් උඩක ඉඳගන්නේ නෑ බිමම තමයි ඉන්නේ. හරිතාලේ තියෙනවා බොහොම ලස්සනට. ඔව්. මේ මගේ අතේ තියෙන්නේ 1931 පෙබරවාරි 8 වෙනි දින එලේනතුමිය ස්වර්ගස්ථ වූ මොහොතේදී ලබාගත් ඡායාරූපයක්. මේ ඡායාරූපය පිළිබඳව වඩාත් විස්තරයක් අපි ඩොමි පෙරේරා මහත්මයාගෙන් අසා දැනගමු. මොකද්ද මේ ඡායාරූපය පිළිබඳව ඔබතුමාට කියන්න තියෙන්නේ? දැන් ඡායාරූපයේ විශේෂයෙන්ම එතුමිය ස්වර්ගස්ථ දින පෙබරවාරි 8 වෙනි දින ගත්තු ඡායාරූපයක්. මෙහි තියෙන්නේ එතුමියගේ නෑදෑ පිරිස ඉන්න විශේෂයෙන්ම එක්කු පිරිස පවුලේ නෑදෑයෝ සහවට ගමෙන් ඉන්න අය. විශේෂයෙන්ම එතුමියගේ ඥාති ජෝන් විතාන මහත්මයා ඇතුළු ඒවකට රජානාගම කියලා හිටියා. එම මහත්මයාගේ සිතුර ඇතුළු පල්ලියේ සංක්‍රිස්ත මහත්මයාගේ සහ එතුමියගේ තුන්වෙනි පරම්පරාවේ අය මේ කුඩා දරුවෝ මුදලෙක් ඉන්නවා.
මෙහි සම්පූර්ණ විස්තර ඇතුළත් කරනවා. ඒ වගේම වෙනත් කන්‍යාරාම වලින් ලැබෙනි කන්‍යා සොහිතන් පිරිසකුත් මෙම ඡායාරූපයෙන් පෙන්වු කරනවා. හෙලේනා තුමිය පිළිබඳව වැදගත් ජීවමාන සාක්ෂි අපි මෙතුමිය ලබා ගත්තා. අපි මෙතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා එම සාක්ෂි අපිට ලබා දුන්නාට. ඒ වගේම මෙම කාර්යයට සහාය දුන් ඩොමිනික් පෙරේරා මහත්මයා සහ මෙතුමියගේ පවුලේ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙම කාර්යයට අපිට සහාය දුන්නට. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් මීටත් වඩා පුළුල් ඔබත් මාත් නොදැක්ක මානයකින් හෙලේනා තුමිය පිළිබඳව පුළුල් විග්‍රහයක් ගෙන ඒමට රැඳී සිටින අපත් සමග ඔබගේ අදහස් යෝජනා පල්ලෙහැ කමෙන්ට් සෙක්ෂන් එකෙන් අප වෙත ඉදිරිපත් කරන්න.